මල්ගෙන දෝත පුරා පැදකුණු කර සෑය සංවර කර තිදොර නිතොර වඳින්න මහසෑය බුදුරැස් විහිදෙනවා පෙනෙයි කොත්නග මහසෑය සාදු සාදු අපිත් වඳිමු රුවන් වැලි සෑය. බොහොම සොඳුරු ස්වරයෙන් ඔබ ඇහුවේ අපේ හාමුදුරුවන් පූජ්‍යපාද සංසුන්ගම ඥානරතන ස්වාමින් වහන්සේ මේ රුවන්වැලි මහා සෑය ගැන රචනා කරපු කාව්‍යාවලියේ දෙවෙනි කවිය තෙල්මල්ගෙන දෝත පුරා පැදකුණු කර සෑය සංවර කර තිදොර නිතොර වඳින්න මහා සෑය. මම හැරෙන මුලින්ම අපේ හාමුදුරුවන්ගේ පැත්තට මේ දෙවන කවියෙන් කියවෙන අරුත ගැනත් මම කැමතියි පැහැදිලි කරනවා නම් ඔබ වහන්සේ. ඇත්තටම දැන් රුවන්වැලි සෑය වාගේ චෛත්‍ය රාජානන් වහන්සේ කෙනෙක් කෙරෙහි අපේ බෞද්ධයාගේ තුල තියෙන්නේ අප්‍රමාණ වූ ශ්‍රද්ධාවක්, ගෞරවයක්. ඒ ගෞරවයේ ශ්‍රද්ධාව ප්‍රකාශ කරන්න අපි මොකක්ද යොදා ගන්න කාව්‍යාත්මක අත්දැකීම මම මෙහෙම සඳහන් කරන්නේ ඒකයි. අපි අපේ සම්ප්‍රදායයේ තියෙන යම් දෙයකට හොඳින් කරන්න නම් ඒකට පේ වෙන්න ඕනේ කියලා. ඉතින් මම සඳහන් කරනවා අපි රුවන්වැලි සෑය වඳිනකොට ඉස්සෙල්ලාම අපි තෙල් මල් අරගෙන යන්නේ මහත් වූ ගෞරවයෙන් භක්තියෙන් තෙල් මල් දෝතට අරගෙන පළමුව චෛත්‍ය රාජානන් වහන්සේ ඒ මහත් වූ ශ්‍රද්ධාවෙන් පැදකුණු කරගන්න. තෙල් මල්ගෙන දෝත පුරා පැදකුණු කර සෑය. ඒ වගේම වැදගත් දෙයක් තමයි පුංචි දරුවාගේ පටන් වැටි හිටියා දක්වා අපි මේ වඳින්නේ අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතු තැන්පත් වටිනාම පූජනීයම වූ චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ නිසා අපේ සංවර බව ඉතාම වැදගත්. කය, සිත, කය, වචනේ තිදොර නිතොර සංවර කරගෙන වඳින්න. සංවර කර තිදොර නිතොර වඳින්න මහා සෑය. ඒ පණිවිඩය මම සඳහන් කරනවා. ඒ වගේම තමයි අපේ බෞද්ධයා තුල මං හිතන්නේ රුවන්වැලි සෑය කොත් පළඳපු දවසේ ඉඳන් අද දක්වාම නොසින්දෙන විශ්වාසයක් තියෙනවා. ඒ තමයි අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සවනක් රැස් චෛත්‍ය රාජයා මුදුනේ කොත් අගින් අපිට දකින්න පුළුවන් කියලා. ඔව් ඇත්ත. එහෙම දැකපු අත්දැකීම් ලැබපු බොහෝ දෙනෙක් තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරලා තිබෙනවා. එහෙමනම් මහත් වූ ගෞරවයෙන් චෛත්‍ය රාජානන් වහන්සේ පැදකුණු කරලා ඊට පස්සේ තිදොර සංවර කරගෙන අපි වන්දනාව ආරම්භ කරනකොට අපට ඇත්තටම ඔහුගේ තියෙන භක්තිය සහ ශ්‍රද්ධාව පදනම් කරගෙන ඔබට පුළුවන් මම හිතනවා ඒ ශ්‍රද්ධාව නිසා මේ රුවන්වැලි සෑයේ කොත්තගින් දිලිසෙන ඒ සවනක් රැස් දකින්නට එවන් වූ උත්තම චෛත්‍ය රාජානන් වහන්සේ සාදු සාදු මමත් වඳිමු රුවන්වැලි සෑය කියලා සිහිපත් කරන්නේ ඒ අදහසින්. එහෙමයි අපේ හමුදුරනේ. මහාචාර්යතුමා අජිත් තල්වත් මහත්මයා ඔබේ අදහස කියන්න හොඳම වෙලාව දැන්. ඔව් අත් වශයෙන්ම දැන් අපේ පූජනීය ස්ථාන කේන්ද්‍රගත වෙලා අපි වන්දනාමාන කරන්න මේ නැත්නම් එතන ආශිර්වාදය ලබා ගන්න යොමු වෙනකොට විශේෂයෙන්ම අපේ හාමුදුරුවෝගේ සිත, කය, වචනේ තිදොර සංවර කරගෙන යන්නේ. ඒතර පිරිසුදු බව කියන අංක 1ට අපි සලකනවා. ඒක කතරගම ගියත් කොහෙ ගියත් ඒ අපි ඒ තුල තියෙනවා. එතකොට රුවන්වැලි මහා සෑය අනුරාධපුරයට යන අපි විශේෂයෙන්ම එක්ක තිසාව වෙමින්, එහෙම නැත්නම් නුවර වෙමින් සහ එහෙම නැත්නම් බසවක්කුල මේ බොහොම අපි නාලා පිරිසුදු වෙනවා. හැබැයි වැව්වල මේ තියෙන ජල දහරිතාවත් එක්ක තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න ඕනේ. නැත්නම් අපිට එහෙම යාති ගොඩක් අද්දක විඳින්න තියෙනවා.
කෙසේ නමුත් ඒ තුළින් සිද්ධ වෙලා මේ අපි යන්න ඕනේ එතෙන්ට බොහොම හික්මුණු දැහැමි පිරිසක් විදියට. විශේෂයෙන් මේ කාව්‍ය සංග්‍රහය තුළ අපේ හාමුදුරු උත්සාහ ගන්නවා රුවන්වැලි සෑයේ පැදගුණ. අපි චෛත්‍යයකුත් පැදගුණ ක්‍රමයක් තියෙනවා. තෙල් මල් අරගෙන පමණින් හරියන්නේ නැහැ. ඒක පැදගුණ කරන අපේ අනාදිමත් කාලෙක දකුණු දිශාවට සැල්ල අපි ගිහිල්ලා ඒක වට තුනක් ගිහිල්ලා ඒ ගෙනියපු තෙල් මල් අරගෙන ගිහිල්ලා ඒ තුලින් අපි අර විශේෂයෙන්ම මේ දක්වන්නේ මහා සුවිශේෂී ලෝකෙම ඊටාම් විශ්වයේම තියෙන බලගත් සැනකට අපි මේ යන්නේ. ඒ නිසා එහි බලපෑම, එහි වටිනාකම ඊටාම් සුවිශේෂී. ඒ නිසා හික්මුණු මනසෙන් සංවර සිතින් මේ දේවල් කරනකොට ඒකේ බලපෑම, ඒකේ ආශිර්වාදේ සැලසෙන්නේ අපිටමයි. ඒ නිසා අපේ හාමුදුරු උත්සාහ ගන්නවා මේ කාව්‍ය සංග්‍රහය තුළ එන්න රුවන්වැලි සෑය පැදකුණු කරන්න වඳින්න. හැබැයි ඔබ පැමිණිය යුත්තේ බොහොම හික්මුණු මිනිසක් ලෙස. අර කොත් වහන්සේ පළඳනකොට, කොත් වහන්සේ දිහා බලනකොට අපිට පුදුමාකාර භක්තියක් ජනිත වෙනවා. මොකද චෛත්‍යයක ව්‍යූහය තුල ඉහළ සිට පහළ දක්වාම ගෞතම බුදුන් වහන්සේගේ ධර්මස්කන්ධය තමයි පෙන්වන්නේ කියන අදහස එක පැත්තකින් තියෙනවා. චෛත්‍ය පිළිබඳ විවිධ මත තියෙනවා. සමහර විට වර්ෂා ජලය මේ පවතින ඇතැම් අහිතකර දේවල් අර විස ෆිල්ටර් කරලා ඒ තුලින් පරිසරයට යවපු ක්‍රමවේදයක් කියලා විශ්වාස කරනවා. නමුත් ඒකේ විවිධ මතවාද තියෙනවා, අදහස් තියෙනවා. නමුත් මේක තුල කියවෙන්නේ බුදුන් දකින්න නම් ඔබ පිරිසුදු ලෙස එන්න රුවන්වැලි සෑය මළුවට.